හරි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Visual Studio Code එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි Visual Studio Code එක ඇයි පාවිච්චි කරන්නේ? ඔයාලා දන්නවා කෝඩින් කරන්න. එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමින් එකක් අපි කරගන්න හරියටම කියන්නේ දැනට සාමාන්‍යයෙන් මම දන්න විදිහට ගොඩක් අය යූස් කරන්නේ Visual Studio Code එක. එහෙම නැත්නම් Visual Studio Code එක එන්න කලින් ඉස්සරම පාවිච්චි කරා Notepad එක කියන එක. ඔයාලගේ හැම කම්පියුටර් එකකම තියෙනවා. ඉතින් මෙන්න මේකට තමයි Notepad එක කියන්නේ. ඉතින් මෙන්න මේක තමයි ඊට කලින් යූස් කරලා තියෙන්නේ. මම දැන් මේ ඕපන් කරලා තියෙන එක. ඉතින් ඒක අපිට යූස් කරන්න ඕනේ නැහැ. ඊට වඩා අපිට පහසුයි Visual Studio Code එක කියන එක. හැබැයි දැන් ඔයාලා බලන්න ඇති ප්‍රෝග්‍රෑමින් කරලා කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියලා. ඉතින් ඒකට මම ගාව සොලියුෂන් එකක් තියෙනවා. මම ඊට කලින් පෙන්නන්නම් ඔයාලට කොහොමද මේ Visual Studio Code එක යූස් කරලා එහෙම නැත්නම් පාවිච්චි කරලා කෝඩ් කරලා ප්‍රෝග්‍රෑමින් වලින් මම ක්‍රියේට් කරපු ඩිසයිනින් එක. ඒතකොට මෙතන මම යූස් කරලා තියෙන්නේ ඔයාලා දන්න විදිහට HTML සහ CSS කියන එක. ඉතින් මම අන්න ඒව තමයි යූස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ Visual Studio Code එකෙන් පාවිච්චි කරලා ඉවරලා හදලා තියෙන ඩිසයිනින් එක. ඉතින් ඔයාලට කොහොමද දැන් මේක ඔයාලගේ ලැප් එකට දාගන්නේ? කොහොමද මේ දේ කරගන්නේ? හරි. මම දැන් කියලා දෙන්නම්. මුලින්ම මම Google Chrome එක open කරගත්තා. ඊට පස්සේ Visual Studio Code එක කියන එක මම type කරලා enter දුන්නා. ඊට පස්සේ Visual Studio Code the open source AI code editor කියලා තියෙනවා. අන්න ඒක මම click කරන්න හදන්නේ. හරි. ඒක click කරාට පස්සේ ඔයාලට අලුතෙන් tab එකක් open වුණානේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් download for Windows කියන එක දෙන්න. එහෙම නැත්නම් දකුණු අත පැත්තේ උඩ කෙළවරේ තියෙනවා download කියලා. ඔයාලට පේන ඇති නිල් පාට බටන් එකක් ඇතුලේ තමයි download කියලා තියෙන්නේ. ඒ click කරත් ගැටලුවක් නැහැ. මම ඉතින් මෙතන මේ download for Windows කියන එක සුදු පාටට තියෙන එක click කරනවා. click කරනවත් එක්කම ඔයාලට පේනවා මෙතන download වෙලා එහෙම නැත්නම් වෙන්න තියෙනවා. දැන් මෙතන මම download වෙලා එකක් තියෙන්නේ මම ඊට කලින් එකක් download කරපු නිසා නැත්නම් ඔයාලට මෙහෙම පෙන්නන්නේ නැහැ. හරි. එහෙම වෙලත් ඔයාලගේ download වෙන්න ගියේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙනවා direct download link කියලා. ඒක click කරාට පස්සේ ආයිමත් පුළුවන් ඔයාලට ඒ වගේම download කරගන්න. හරි. ඔයාලට තව Visual Studio Code එක ගැන කරුණු දැනගන්න ඕනේ නම් මෙතන තියෙන docs කියලා එකක්. documents වලට ගිහිල්ලා docs එකේ documents කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් research එකක් කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් Visual Studio Code එක ගැන හොයන්න. කොහොමද Linux එකට download කරගන්නේ? Mac OS එකට, එතකොට Windows අය නම් ගොඩක් දන්නවා මේ විදිහට තමයි use කරන්නේ කියලා. එහෙම නැත්නම් download කරගන්න කියලා. එතකොට VS Code එක web එකට web එකත් එක්ක අපි කොහොමද connect කරගන්නේ? කොහොමද user friendly? අන්න ඒ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් මේ Visual Studio Code කියන doc එකේ documents වල documentation කියන එකට ගියාට පස්සේ. හරි. ඊට පස්සේ මම දැන් download වෙන්න දාලා තියෙන්නේ. ඔයාලගේ තවම මං හිතනවා download වෙනවා ඇති කියලා. මේ වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා download වෙනකන් ඉඳලා ඉතින් ටික බලන්න. ඒ අතරතුරේ මම හරි Visual Studio Code එක ඔයාලා මෙතනින් open දුන්නාට පස්සේ අර මම කලින් පෙන්වුවා වගේ මේ වගේ සුදු පාට background එකක් යටතේ වටලා තියෙනවා setup Microsoft Visual Studio Code කියලා. ඉතින් මේකදී අපි දෙන්න ඕනේ පළවෙනියට I accept the agree කියන එක. agreement. එතකොට මෙතන තියෙනවා ඔයාලා agreement එකක් sign කරනවා වගේ වැඩක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ next දෙන්න ඕනේ. next දුන්නාට පස්සේ දැන් මෙතන tick දාන්න දේවල් තියෙනවා. මේ ඔක්කොටම tick දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මෙතනින් next දුන්නත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මම මෙතන ඔක්කොටම text එක කියන්නේ tick එක දාගෙන යනවා. මෙතන කියන්නේ create the desktop icon. ඒ කියන්නේ logo එකත් එක්ක create කරන්න ඕන desktop එකේ කියලා. ඒ කියන්නේ මේ ඔයාලට පේනවනේ Visual Studio Code එකේ icon එකක් තියෙන නිල් පාට එකක්. අන්න ඒක desktop එකට වැටෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ screen එකේ ඉස්සරහට වැටෙන්න ඕනි කියන එක තමයි මෙයාලා කියන්නේ. ඒකට දාන්න පුළුවන් කියලා. add open with code action to Windows Explorer file context menu.
ඒකත් එච්චර විශේෂ දෙයක් නෙවෙයි. ඔයාලා මෙතන කැමති නම් ටික් දාන්න පුළුවන්. නැත්නම් ඒක ඉෂුව එකක් නැහැ. ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මෙතනට එනවා ready to install කියලා. දැන් තමයි setup එක download වෙන්න හදන්නේ. එහෙම නැත්නම් setup එක lap එකට Windows use කරන අයට lap එකට දාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ install කියන එක දුන්නට පස්සේ. මම මෙතන install දෙන්නේ නැහැ. මොකද මම ඔයාලට කලින් පෙන්නුවා වගේ මම Visual Studio Code එක download කරලා තියෙන්නේ. හරිද? ඒක නිසා මම මෙතන දෙන්නේ නැහැ. දැන් ඔයාලා මෙතන install කියන එක දුන්න ගමන් ඔයාලගෙන් අහනවා ප්‍රශ්නයක්. ඔයාලා කැමතිද මේක lap එකට දාගන්න? එතකොට ඔයාලා එතනදී yes කියලා දෙන්න ඕන. yes කියන එක click කරලා ඊට පස්සේ මේ වගේම සුදු පාට background එක උඩ කොළ පාටින් පොඩ්ඩක් පටියක් වගේ එකක් පිරෙයි. ඊට පස්සේ finish කියන එක දෙන්න. එහෙම නැත්නම් cancel කියලා ඇති. cancel කියන එක දෙන්න. එතකොට ඒක close. එතකොට ඔයාලා Microsoft Visual Studio Code එක download කරලා ඒ setup එක දාගෙන ඉවරයි lap එකට. හරිද? ඊට පස්සේ මම මෙතන close කරන්නේ ඔයාලට දැන් මම කියලා දුන්න කොහොමද දාගන්නේ කියලා. මේ විදිහට. හරි. ඊට පස්සේ දැන් ඔයාලට මම අර කලින් කිව්වා වගේ දැන් මම ආයි මගේ Visual Studio Code එක මම open කරගන්නවා. මේ තියෙන මම හදපු එක මම ඔයාලට කලින් පැහැදිලි කරා. ඉතින් ඔයාලට දැන් මේ වගේ දෙයක් හදාගන්න ආස ඇතිනේ. දැන් අර වගේ බැලුවට පස්සේ ඔයාලට හිතනවනේ දැන් මමත් මේ වගේ එකක් හදන්න ඕනි කියලා ලස්සනයි කියලා තේරෙනවනේ බැලුවට පස්සේ. ඉතින් ඔයාලට මේක හදාගන්න පුළුවන්. මේ විදිහට ක්‍රියේට් කරන සහ මේවා HTML CSS කියලා මේවා කියලා දෙන දැන් ගොඩාක් තියෙනවා. ලංකාව වගේ පිට රටවල් වල ඒ වගේම සර්ටිෆිකේට් දෙන්න තැනුත් තියෙනවා. එතකොට ඒ වගේ හැම එකකම පේමන්ට් එකක් කරන්න ඕනේ නේද? හරි. මම ඔයාලට කියනවා නොමිලේම මේවා ඉගෙන ගන්න පුළුවන්. නොමිලේ දීමන දැන් තියෙනවා. ඒ වගේම අපේ එක්ස්ටොනික් ආයතනයේ මගිනුත් මේක මේ වගේ අපි විශේෂයෙන්ම මේක දීමනාවක්. එතකොට HTML, CSS, Java, Flutter, Angular, React, Database, AI tools, Python, Microsoft Office package. ඔන්න ඔය කියන පාඨමාලා ටික අපි මේක කරන්නේ නොමිලේ කරන අපේ ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඔයාලට මම කියනවා කැමති අය සහභාගී වෙන්න. කැමති අය සහභාගී වෙලා මේක නොමිලේ කරන්න. නොමිලේ කරා කියලා කිසිම අර අඩුවෙන් උගන්වන්නේ නැහැ. හරියටම පර්ෆෙක්ට් විදිහට උගන්වනවා. විශේෂත්වයකට තියෙන්නේ කිසිම මුදලක් අය කරන්නේ නැති එක. ඉතින් මේක ඔයාලා හරියටම නිම කරොත් Extronic software development IT solution එකේ ඔයාලට පුළුවන් රැකියා අවස්ථාවක් ලබා ගන්න. අපි මේක දෙන්නේ දක්ෂයින්ට විතරයි. ඉතින් ඔයාලට මේ හොඳ අවස්ථාවක්, හොඳ opportunity එකක්. පල්ලෙහා description එකේ තියෙනවා form එකක්. ඒක fill කරලා ඔයාලට එකතු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ නම්බර් එකට ඔයාලා මැසේජ් එකක් දාන්න පුළුවන්. මම හිතන්නේ හොඳම දේ form එක fill කරන එක. මොකද මේ නම්බර් එක ගොඩක් කාර්යබහුලයි. ඒක නිසා ඔයාලා Google form එක fill කරන්න. fill කරලා ඉවරලා ඔයාලට පුළුවන් මේ වගේ ලස්සනට දිගට කෝඩ් ලියලා ඉවර වෙලා පුළුවන් අර වගේ මම අර පෙන්නුවා වගේ ලස්සන ඩිසයින් එකක් ප්‍රෝග්‍රෑමින් එකක් කෝඩ් කරලා හදා ගන්න. එහෙනම් මම හිතනවා ඔයාලට Visual Studio Code එක download කරපු හැටි තේරුණා. lap එකට දාගත්ත විදිය තේරුණා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී අපි ඉගෙන ගමු කොහොමද HTML CSS ඒවා ඉගෙන ගන්න කියලා.